සුබ දවසක් කියලා පිළිගන්නවා. අද ක්‍රිෂාන් ඇකඩමි YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවල හැම දෙනාටම ඉතින් අද කියලා දෙන්න යන්නේ 2026 iPhone වලට ආපු අලුත්ම වීඩියෝ කැප්චර් කරන අප්ඩේට් මොනවද ඒ settings හදාගන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙන එක. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉතින් හැමෝම වීඩියෝ එක like කරලා comment දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා තාම channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඔයා මුලින්ම යන්න ඕන ඔයාගේ ෆෝන් එකේ setting එකට. ඊට පස්සේ මේ පල්ලට යනකොට තියෙනවා මෙන්න මෙතන කැමරා කියලා. ඔන්න ඒකට යන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතන උඩ තියෙන record video කියලා. මේකට ගියාට පස්සේ ඔයා මෙතනින් දෙන්න ඕනේ ඔයාගේ high resolution තියෙන එක. මෙතන වැල්ලා තියෙන 1080p. මෙතන වාගේ ඊට වැඩි එකක් දෙනවා නම් ඔයා මෙතන තියෙන හොඳම එක 4K දෙන්න ඕනේ. මෙතන මම දෙන්නේ 4K කියන එක. ඉතින් හැබැයි මේක මෙතන දුන්නාට පස්සේ මෙතන වීඩියෝ සයිස් එක පොඩ්ඩක් වෙනස් වෙන ඒ වුණාට high 4K වලින් වීඩියෝ එක අපිට කැප්චර් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ පල්ලට යනකොට තියෙනවා මෙතන HDR වීඩියෝ කියන එකට ඔයා මෙතන ටික් එක දාගන්න ඕනි. ඊට පස්සේ මෙතන තියෙනවා auto FPS කියලා. ඔයා මේක ටච් කරන්න. ඊට පස්සේ ඔයාගේ මෙතන off කියලා වැල්ලා තියෙනවා නම් ඔයා ටික් එක දාගන්න ඕනේ මෙතන යටම තියෙන එකට. මේකෙන් වෙන්නේ ඇත්තටම ඔයා රෑක වගේ වීඩියෝස් ෆොටෝස් කැප්චර් කරනවා නම් ගොඩක්ම ඔයා මෙන්න මේක දුන්නාට පස්සේ අඳුරේ වීඩියෝස් කැප්චර් කරනකොට ගොඩක් මේක වැදගත් වෙනවා. ඒකයි වට මෙතනින් මේක දෙන්න කියන්නේ. low light condition වලදී ගොඩක් වාට මේක ප්‍රයෝජනවත් වෙනවා. ඊකට තියෙන මෙතන lock camera කියලා. ඒ කියන්නේ ඔයා වීඩියෝ එකක් කරනකොට කැමරා අතර මාරු වෙන එක වෙන්නේ නැහැ. මේ ඔයා මෙතන ටික් එක දාගත්තට පස්සේ ඔයා කැමති නම් දාගන්න, නැත්නම් අවුලක් නැහැ. ඉතින් ඊකට ඔයා මෙතනින් අයින් වෙන්න ඕනේ. ඊගාවට යන්න ඕනවා මෙතන record show කියලා තියෙනවා. අන්න ඒක ටච් කරන්න. ඊට පස්සේ ඔයා මෙතනින් දෙන්න ඕනේ ice maker. ඔයාගේ මෙතන ඔයාගේ ෆෝන් එකේ මීට වැඩි තව එකක් තියෙනවා නම් ඔයා අනිවාර්යෙන්ම ඔයා ඒක දෙන්න ඕනේ. මගේ ෆෝන් එකේ නම් මේක තමයි පල්ලෙම දෙන්නේ. ඒක මම දෙනවා. ඊට පස්සේ ඔයා මෙතන අයින් වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයා මේකට ගියාට පස්සේ මෙතනත් ඔයා දෙන්න ඕනේ මෙතන යටම තියෙන එක 4K දෙන්න ඕනේ. ඔයාගේ සමහරට ඔයාගේ ෆෝන් එක සාමාන්‍ය ෆෝන් එකක් නම් ඔයාලට 4K පෙන්වන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයා දෙන්න ඕනේ 1080p HD කියන එක තමයි. ඒ ගැන ඔයා හිතන්න එපා. ඔයාගේ මෙහෙම මොකක් කර ඔප්ෂන් එකක් 4K ඔප්ෂන් එක පෙන්නනවා නම් ඔය අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ ඒක. ඔය ඊගාටව මෙතනින් අයින් වෙන්න. ඊගාටවම යනවා record sound කියන එකට. මෙතන ස්ටීරියෝ සහ මොනෝ කියලා දෙකක් තියෙනවා. ඔයා මෙතන ස්ටීරියෝ කියන එක අනිවාර්යෙන් ටච් කරන්න. ඊට පස්සේ ඔයා මෙතන අයින් වෙන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා format කියලා එකක්. ඔයා ඒක ටච් කරන්න. ඔයා මෙතන height කියන එක දුන්නොත් ඒ වෙන්නේ file size එක අඩු වෙන එක. සාමාන්‍ය modes කියන එක දුන්නොත් එහෙම ඔයාට හොඳ quality videos photos අරගන්න පුළුවන්. ඔයාට කැමති නම් මෙතන most කියන එක දෙන්න පුළුවන්. ඊකට ඔයා මෙතනින් අයින් වෙන්න. ඊකට ඔයා යන්න ඔයා ටච් කරන්න ඕනේ මෙන්න මේක. මේකට ගියාට පස්සේ ඔයා camera mode කියන එක තියෙනවා. ඔයා අනිවාර්යෙන් මෙතනින් ටික් එක දාන්න camera mode කියන එකට. මේකෙන් වෙන්නේ ඇත්තටම ඔයා වීඩියෝ එකක් කර ඉන්නකොට screen එක off කරලා ආයෙ on කරද්දී ඔයා මෙතන කැමරා මෝඩ් එක දාලා තිබ්බොත් ආයේ ස්ක්‍රීන් එක ඔන් වෙනකොට කැමරා මෝඩ් එක ඔන් වෙනවා. ඒක තමයි මේ කැමරා මෝඩ් එකෙන් වෙන්නේ. ඔයා ඔෆ් කරලා තිබ්බොත් මේක ඔන් වෙන්නේ නැහැ ඇත්තටම. මෙතන ඊගාට තියෙන ක්‍රියේටර් මෙනු කියලා එකක්. ඔයා ඒකත් ඒ වගේම තමයි. වීඩියෝ වලට මේ ෆිල්ටර්ස් මොනවා හරි දානවා නම් ඔයා මෙතන මේක ඔන් කරලා තියන්න. එතකොට වෙන්නේ ඔයා මේක ඔන් කරලා තිබ්බොත් වෙන්නේ ඔයා කැමරා ඔන් වෙනකොට මේ ෆිල්ටර්ස් ටිකක් දෙන එක. මෙතන ඔෆ් එකේ තිබ්බොත් නම් ඒක වෙන්නේ නැහැ. ඒක නිසා මතක් කළ මේ ටික් එක දාගන්න අමතක කරන්න එපා. ඊගාට තියෙන depth control කියලා. මේකත් ගොඩක් වැදගත්. ඒ කියන්නේ ඔයා portrait වගේ වීඩියෝ ෆොටෝ වගේ ගන්නවා නම් blur ගතිය ඔයා portrait ෆොටෝ එක capture කරනකොට ඒ වීඩියෝ එකේ තියෙන blur ගතිය අඩුව වෙන්නේ ඒක ඒ ගානටම දෙනවා. ඒක නිසා ඔයා මේක මෙතනින් on කරලා තියාගන්න. macro control කියලා තියෙන ඊගාවට. ඒ කියන්නේ මේක ගොඩක් වැදගත් වෙන්නේ ප්‍රොෆෙෂනල් වීඩියෝ වගේ කරන අයට ගොඩක් මේක වැදගත් වෙන එක නිසා. ඒ ටයිප් එකේ වීඩියෝ
ක්‍රියේට් කරන කට්ටිය ඉන්නවා නම් ඔයා මේක මෙතනින් ටික් එක දාලා ඔන් කරගන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒක නිසා මේක මෙතනින් ඔන් කරගන්න අමතක කරන්න එපා. එතකොට ඊගාවට මෙතන තියෙන ඔප්ෂන් ටික නම් ඉච්චර ගොඩක් වැදගත් වෙන්නේ නයිට් මෝඩ් කියන එක අනිවාර්යෙන් දාගන්න. ඔයා කරුවලක අඳුරු දැන්වල වීඩියෝ කැප්චර් කරනවා නම් ඔයාලට ගොඩක් ෆොටෝ වීඩියෝ විතර නෙවෙයි පැත්තන ඔයා ෆොටෝ කැප්චර් කරනවා නම් ගොඩක් වැදගත් වෙනවා මෙතන නයිට් මෝඩ් දාලා තිබ්බොත්. ඉතින් අනිත් ටික නම් එච්චර ගොඩක් වැදගත් දේවල් ටිකක් නෙමෙයි තියෙන්නේ. ඊගාවට ඔයා මෙතනින් අයින් වෙන්න ඕනේ. ඊගාවට මේ පල්ලට ගියොත් එimhe තියෙනවා මෙන්න මෙතන ඔයාගේ ටික් තුනක් ඕෆ් වෙලා මේ තුනම අනිවාර්යෙන් ඔන් කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකේ වොලියුම් අඩු වැඩි කරන බටන් එක තියෙන බටන් එක ඔබනකොට කැමරා එක ඕපන් වෙලා වීඩියෝ එක ක්‍රියේට් වෙන විදියට තමයි මෙතන මේ ඔප්ෂන් එක වැඩ කරන්නේ. ඔයා කැමති නම් මෙතන ටික් එක දාගන්න. ඊගාට බලුවොත් එimhe ඔයාගේ මෙතන තියෙන ලෙන්ස් කියලා ඔප්ෂන් එකක්. ඔයාගේ මෙතන මේ ටික් එක ඕෆ් වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම මෙතනින් ඔන් කරගන්න අමතක කරන්න එපා. ඉතින් iPhone වල කැමරා සෙටින් එකේ වෙනස් කරන්න දේවල් තියෙන්නේ මෙච්චරයි. ඉතින් ඇත්තටම සුළු දේවල් ටිකක් තමයි. ඔයා මේ දේවල් ටික හදලා නෙමෙයි නම් වීඩියෝ ක්‍රියේට් කරන්නේ. ඔයා එකපාරක් මේ දේවල් ටික මේ සෙටින් ටික හදලා ඔයා එකපාරක් වීඩියෝ එකක් ක්‍රියේට් කරලා බලන්න. ඔයාට වෙනසක් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් අද වීඩියෝ එක ඔයාට වැදගත් වුණා නම් වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයා ක්‍රීචන් එකේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා තියාගන්න අමතක කරන්න එපා.